අනේ මට බෑ. අද ගෙනාවා JBL එකට අභියෝගයක් වුණ Soundcore Boom 2. උඹෙතින කත කැලි මට කරකෝලා එව්වතේව අපිට යවෙන බහරෝලා මං එතෙන් ඉන්නේ පයින ඔරබගේ අවුරෝරා සපචක්‍රය මගින්නේ කරකෝ පරණ කෙල්ලන්ගේ මතක තෙව පරලෝ ලහිරු කීෆ වෙන්නේ මදුවන්තක් මරලෝ ඇත්තටම මම හරිම ආසයි මේකේ තියෙන built-in quality එකටයි මේ තියෙන premium look එකටයි. Yeah, boy. ඔයාලට මේක ඕනම function එකකට, ඒතර trip එකක් යද්දී, hike එකකට, beach එකකට enjoy කරන්න යද්දී වුණත් මේක සැහැල්ලුවෙන් අරගෙන යන්න පුළුවන්. Oh my god! දැන් අපි බලමු මේකේ පිටිපස්ස. පිටිපස්සේ Soundcore කියලා ගහලා තියෙනවා. මේකේ ලයිට්ස් ගැන කතා කළා මාර ලස්සන ඕරා ලුක් එකක් ඔයාලට එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. මේක ඇප් එකෙන් අපිට චේන්ජ් කරගන්නත් පුළුවන්. ඒක මම ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපි දැන් යමු මේකේ charging point එකට. අයියෝ මේක ඇරෙන්නේ නැහැ. ඔයාලට type C port එකයි USB port එකකුයි දීලා තියෙනවා. USB pen එකක් හරි Type C pen එකක් හරි ඔයාලට මේකේ sound experience එක ගන්න පුළුවන්. මෙතන තියෙන Aura Cast button එකෙන් අපිට multiple speakers sound experience එකක් ගන්නත් පුළුවන්. ඒත් එක්කම volume up down කරගන්නත් වගේම play pause කරගන්නත් අපිට දීලා තියෙනවා. අපි app එක පැත්තට ගියොත් Play Store වගේම App Store එකෙන් Soundcore කියලා නිල් පාටින් තියෙන මෙන්න මේ app එක install කරගන්න පුළුවන්. අපිට buttons use කරන්නේ නැතුව app එකෙන් ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. ඊළඟට අපි equalizer එක පැත්තට යනවා නම් presets වගේක් එයාලා default අපිට දීලා තියෙනවා. නැත්නම් අපිට customize කරගන්නත් පුළුවන්. subscribe කරලා තියාගන්න. මේ bell icon එක click කරලා තියාගන්න.